හෙල්ලෝ ගායිස් ඉතින් ඔයාලට කොහමද? ඉතින් අදත් සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. ඉතින් අද අපි ගේම් එකට යමු. මේක නම් මේ අර ස්කැලට් ටීචර් එකේ මේ ගල්යුගේ ගේම් එකක්. අපි ඉතින් ඒක ගහලා බලමු. අපි දැන් ගහලා බලමු කොහොමද කියලා. My genius invention! It works! හරි යාළුවනේ අපි වැඩක් දීලා බලමු. වෙනද වගේම ඉතින් මේ අපි ඉතින් ටීචර්ලා ගෙදර නෙමේ. ටීචර්ලා මහා ගෙදරට තමයි අද ආවේ. ඉතින් ටීචර්ලා මහා ගෙවල් තියෙන්නේ මේ ඉතින් යාළුවනේ ටීචර්ලා මහා ගෙවල් තියෙන්නේ මේ ගල්යුගේ පැත්ත. ඉතින් ඔයාලට මේ පාර අහගන්න ඕන නම් මේ පුළුවන් ඉතින් ටීචර් කියනවා. ඉතින් මම මේ ටීචර්ගෙන් අහගෙන යාළුවා ගෙදරට ආවා. මේ මොකද ඉතින් මේ ටීචර් මට එන්න කිව්වා. ඉතින් ඒක නිසා මං ඉතින් ආවා මෙහෙ. Oh no, my lights! එන්න කියද්දි ඉතින් මේ නොගී එන්නත් බෑනේ ඉතින් ටීචර්ලා ගෙදර. දැන් මොකද වෙන්නේ කියලා බලමු. අපි ඊළඟ ගේම් එකට යමු. මේකේ මේ ඇඩ් එක. හරි යාළුවනේ ඊළඟට කරන්න තියෙන්නේ. හරි අපි ගේම් එකට යමු දැන්. හරි ලේසි ඉතින්. ටීචර් ගේම්බෝ හදනවා වගේ. ගේම්බෝ? ගල්යුගේ මිනිස්සු ඉතින් ගේම්බෝනේ කන්නේ. ඔව් ඉතින් මේ නෑනේ තෙලවලුවක් තඹගෙන කන්න. ටීචර් ඉතින් ඒව තමයි කාලා බීලා ඉන්නේ ඉතින්. ඒකට ගෙදර අපි බීපු ඒවා ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. මේ ඉන්නේ මොකෙද්ද? දුවන විදිය නම් මට එච්චර අල්ලන්නේ නෑ. අකෝ යන්නත්ද? අයියෝ මේ පස්සේ මේ සැරේ අහුවෙනවා. Still alive! මං කිව්වේ අහුවෙනවා කියලා. මොනවා කරන්නද ඉතින්? අපි යමු. අපි එහෙම සැලෙන්නේ නෑ යාළුවනේ. හරිද? අපි සැලෙන්නේ නැතුව ඉදිරියට යමු. අපි දැන් ගේම් එකට යමු ආයේ. ටීචර් මේ පැත්තෙන් යනවා. අපි ටීචර් යනකම් ඉමු. මේ සතාව අපි කොහොම හරි ගන්න ඕන. අයියෝ ගත්තා. එකට දාගමු. දැම්මට පස්සේ මෙතන ගේම් එකක් තියෙනවා. අපි ගේම් බාරන් මේකට දාගමු. දැන් ඉතින් පන දාගෙන දුවන්න තමයි තියෙන්නේ. යමු. ටීචර්ලා ගෙදර නම් ලස්සනයි නේද? අපි පොඩ ඇතුළට ගිහලා බලමු. මං ගියෙත් නෑ. හරි යාළුවනේ ඊළඟට කරන්න තියෙන මොකද්ද කියලා බලමු. Oh, berries!
My favorite. Delicious. හරි යාළුවනේ අපි දැන් යමු ආයි ගේම් එකට. මේ මොකද ටීචර් මහත් වෙනවා. අන්න හුලුනුත් කියා. ඒ වගේම වැඩක් නෑ අපි දැන් යන්කෝ අපිට කරන්න තියෙන වැඩේ කරන්න. මේ තියෙන මං හොය හිටපු එකත් අරන් අයියා. මේ මගුල හැමතිස්සෙම ඇඩ් වෙනවා මට නම් එපා වෙනවනේ එකම ඇඩ් එක අනික යන්නේ. අනේ මන් දන්නේ මේ ගේම් වල මොකට ඇඩ් දානවද කියලා. මට නම් තේරෙන්නේ නැහැ. ඒ වුණාට මේ ගෙදර ලස්සනයි. ඉතින් උඩට යන්න. උඩට යන්න. මේ මේවා ගන්න බෑනේ. අපි උඩට යන්න. උඩට යන්නත් බෑ. මට පොඩ්ඩක් යාළුවනේ හෙම්බිසා. පොඩ්ඩක් ගණන් ගන්න එපා මේ මගේ මේ කටහඬ පොඩ්ඩක් වෙනස් වෙලා. ඒකකින් ගණන් ගන්න එපා ඒක වෙන දේවල්නේ. ඒවා ඉතින් මේ හම්බෙන්න දේවල් වෙන දේවල් ඉතින්. හැබැයි ගෙදර නම් මෝරම ලස්සනයි. ගල්ලුගේ විදිහටමයි හදන්නේ. මේකත් අර අයියා. මේ ටීචර් බ්ලූබෙරිස් අනේ මන් දන්නේ මේ ඇඩ් යනවා මේ මොකද්ද මන් දන්නේ. අපෝ මහා විකාර. මේ ටීචර් මේ බ්ලූබෙරිස් කන්න මාර ආසයි වගේ. බ්ලූබෙරි වලට තමයි මේකේ වැඩක් දෙන්න තියෙන්නේ. අපි දීලා බලමු. මේකේ මේ අඩිපාරවල් දාන හින්දා පොඩ්ඩක් ලේසි. ඒක ගණන් ගන්න ඕනේ. අයියා. ඒකට මේක මේ අර ගේම් එක වගේ නෙමෙයි. මොකද්ද මේ ස්කරප් ටීචර් එක අර ගල්ලුගේ නෙමෙයි අර නෝමල් එක තියෙන්නේ. ඒ වගේ නෙමෙයි. ඒක ලේසි. මේක පොඩක් අමාරු යාළුවනේ. මේක වෙන වෙනම දාන්න බෑ. අදාළට විතර දාන්න පුළුවන්. මෙහෙම එකකුත් තියෙනවා. ඉතින් මේ ටික පාට කරගමු. දැන් මේව නම් ගල් බෝල වගේද මන්ද. දැන් ටීචර් හපනකොට මොකක් හරි වෙන්නවා. ඒක තමයි මේකේ තියෙන්නේ කරන්න අපිට. මට ඉතින් කරන්න දෙයක් නැහැ ටීචර්. ඉතින් මේ ගේම් එකේ හැටියට තමයි කරන්න දීලා තියෙන්නේ. මට නම් මේ ගේම් එක ඩිලීට් කරන්න හිතනවනේ. මම නම් එකම ඇඩ් එක දාලා 100 පාරක් එක්ක අපි දැන් බලමු මොකද වෙන්නේ කියලා ටීචර්. හරි යාළුවනේ මම part 2 එකකුත් ඔයාලට ගේන්නම්. ඉතින් part 2 එකෙන් අපි ආයෙ හම්බෙමු. ඉතින් part 1 එකෙන් මෙතනින් ඉවරයි.